Welcome to the Bunsa's YouTube channel. ඔන්න අද මම තවත් ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු මම මේ මාතරට ටටා බයි කියලා කොහෙද මේ යන්නේ කියලා. හරි. ගෙදර යන්නේ. අපි ආවා නෙගමු ටවුන් එකට. අපේ යාළුවෙක් ගෙදර තමයි අපි මේ යන්නේ. ඔයාලම බලන්නකෝ අපි කොහෙද මේ යන්නේ මොකටද යන්නේ කියලා. ඔයාලම දැක්කනේ අපි මොකටද ආවේ කියලා. ඉතින් වැඩි කතා නැතුව එන්න අපි කට්ටිය නත්තල් ගහ සරසමු. කාලය තුල දිව යනවා පාටි දෙන්න එන්න කියලා ගෙදරම වැඩ ගන්න යාළුවෙක් ඔයාලගේ සෙට් එකෙත් ඉන්නවද ළමයි? ඉන්නවනම් කමෙන්ට් කරන් යන්න. ඊට පස්සේ මමයි මගේ යාළුවා දිනිති අපි දෙන්න එකතු වෙලා ගවලෙන හැදුවා. මේක මගේ ජීවිතේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මේ වගේ යාළුවෝ කට්ටියක් එක්ක ඒ වගේම නත්තල් ගහක් හදලා ගවලෙනක් හදලා මේ වගේ නත්තල් සෙලිබ්‍රේට් කරන මගේ ෆස්ට් ටයිම් එක. එන්න වැඩි කතාවක් නැතු අපි සින්දුවක් කියලා පොඩි ජොලියක් ගමු. රාත් 12 නත්තල් පූජාවට ඉන්න අපි කට්ටියම ලෑස්ති වෙලා චර්ච් එකට ආවා. ඇත්තටම ඒ එක්ස්පීරියන්ස් එක නම් කියන්න වචන නෑ, මාරම ලස්සනයි. මට පූජාවෙලේ වීඩියෝස් ගන්න බැරුව ගියා. ඊට පස්සේ අපි පූජාවෙන් පස්සේ ගෙදර ඇවිල්ලා ජේසු බබාව ගවලෙනින් තියලා අපි අපේ ෆන් ඇක්ටිවිටීස් කරන්න පටන් ගත්තා. අපි කට්ටිය එළිය වැඩ ඉවර වෙලා ඇතුළට ආය ආවා සින්දුවක් කියලා කයියක් දා. ඉතින් එන්න අපි ලස්සන සින්දුවක් කියමු. ඔන්න ඔහොම තමා මගේ ෆස්ට් ක්‍රිස්මස් එක්ස්පීරියන්ස් එක මම ගත්තේ. අදට ගිහිල්ලා එන්නම් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. bye bye, see you soon. ඒක වචනේ විස්තර කරන්න බෑ. ඒක හදවතේ මෙව් එක මට වචනේ විස්තර කරන්න බෑ. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. කියන දෙයක් නෑ. ඇත්තටම අපි රෙකමන්ඩ් කරනවා vlog බලනවා නම් ඉතින් දෙව්මි තමයි. එයාගේ vlog බලන්න. හිටම ඉඳන් හැමදාම බලලා subscribe කරන්න මතක හිටුව පල්ලෙහාම bell icon එක click කරලා පල්ලෙන් comment එකක් දාන්න. what happyද? happy, full happy. එයා නැද්ද? කසුන එකම නරකයි. බය වෙන්න එපා. හරිම ලස්සන දවසක්. thank you. පළවෙනි ක්‍රිස්මස් හද්දක ඉව දුන්නට දෙන්න. ඇත්තටම අපිට හම්බෙන සැබෑම ක්‍රිස්මස් යාළුවෙක්. ඉතින් නත්තල් 100ට පස්සේ හම්බෙච්ච නේද? ඔව් ඒ අත්දැකීම අපිට දුන්නාට නත්තල් 100ට පස්සේ අපි ගොඩක් සතුටු වුණා. අපි ඊළඟ දෙන්න බැරි බලාපොරොත්තු වෙන අද සමුගමු.